අපේ දැන් ජිම් කරන ජිම් අයිතිකාර කට්ටියටයි මේ කෝච්ලටයි කියන්න තියෙන්නේ මට දැන් මේ කාලේ මම දැක්ක දෙයක්. ඔයාලගේ ජිම් එකට කට්ටියේ ඒත් ඔයාලා එයාලා පස්සේ ගිහිල්ලා එයාලට ෂෙඩියුල් දෙන්නයි එයාලා ඔයාගේ යටතට ගන්නයි ගියොත් ක්ලයන්ට් බේස් එක ඔයාට නැතු වෙනවා. ක්ලයන්ට්ස්ලා නැතු වෙනවා. ඒකට හේතුව දැන් මේගොල්ලෝ කැමති නෑ කෝච් කෙනෙක්ගේ ෂෙඩියුල් එක ලියාගන්න. ඒකට හේතුව මෙයාලා දැන් YouTube බලලා, TikTok බලලා, Facebook බලලා මේක එක්කෙනා උගන්නන ඔක්කොම කුණු කන්දල් ටික දැන් ඔළුවේ දාගෙන මේගොල්ලෝ දැන් ෂෙඩියුල් හදාගෙන ඉන්නේ. ඒතර එයාලා දන්නේ කොහොමද මෙකැනිකල් ටෙන්ෂන් එකක් දීලා මේ මසල් ග්‍රෝත් කරන්නේ කොයි විදිහටද? දැන් ක්‍රම ගොඩක් තියෙනවානේ. එතනදී වැඩි බරක් දාලා තියෙනවානේ අඩු වාර ගානකදීත් ග්‍රෝත් කරන්න පුළුවන්. එතකොට මොන මයෝසින්ස් මොන මයෝ ෆැබ්‍රිල්ලද ඩැමේජ් වෙන්නේ ඒ කිසි දෙයක දැනුමක් නැහැ. මේගොල්ලෝ YouTube බලලා කාඩියෝත් කරනවා, බොඩි බිල්ඩිනුත් කරනවා, ඔක්කොම කරනවා. දැන් අපිට කෝච් කෙනෙක් විදිහට අපිට දැන් ඒකට අත ගහන්න බෑ. මොකද ජිම් වලට ආපුවම ආයෙත් මේක කරන්න අරක කරන්න මේක කරන්න දැන් යාළුවා ඒකට කැමති නෑ. යාළුවා ඉන්නේ යාළුවාගේ එකක් හදාගෙන. ඒකින්ද දැන් ඒකට අත ගහන්න ගියොත් ඔයාගේ ක්ලයන්ට් බේස් එක අඩු වෙලා යනවා. ඒකින්ද යාළුවාගේ වැරද්දක් තිබ්බොත් කරද්දි මල ඔහොම නෙමෙයි මෙහෙමයි මේ විදිහයි මේ ඇන්ගල් එක වෙනස් මෙහෙමයි කියලා ඒ දැක්කොත් ඒ වෙලේ කියලා දෙනවා මිසක් එයාලා අපේ යටතට ගන්න බෑ. යටතට ගත්තොත් එයාලා ওই ජිම් එකට එන්න නැතුව වෙන ජිම් එකක් හොයාගෙන යනවා. දැන් ගොඩක් ජිම් කීපයක් හැදිලා තියෙනවා. ඔයාලා මෙම්බර්ෂිප් එක ගන්න මාසෙ ගාන දෙන්න අවුරුද්ද ගාන ගෙවන්න කැමති දෙයක් කරලා යන්න. එච්චරයි. ඉස්සර තමයි කෝච්ලාගේ පස්සෙන් වටන. දැන් එහෙම එකක් නැහැ. දැන් මේගොල්ලෝ එන්නෙත් නැහැ. ඒගොල්ලෝ කැමතිත් නැහැ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ දන්නවා කියලා. ඒගොල්ලෝ අර තියෙන වීඩියෝ ඔක්කොම දැන් ඉතින් සෝෂල් මීඩියා ටිකක් ප්‍රසිද්ධ වෙලා වැඩිනේ දැන්. ඉතින් ඒකින්ද ඒගොල්ලන්ගේ කැමති දේවල් ඒගොල්ලෝ කරලා ඒගොල්ලෝ යනවා. අපේ මැද්දට පැනලා කොහොම නෙමෙයි කරන්නේ මෙහෙන් මම ඔයාලට මේක ෂෙඩියුල් එකක් දෙන්න කියලා ඒව කරන්න ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. ඒකින්ද ඕගොල්ලෝ මේ ක්ලයන්ට් බේස් එක නැති කරගන්න නැතුව ඒගොල්ලෝ කැමති දෙයක් කරලා යන්න ඉඩ දෙන්න. ඒ අතරේ එයිනේ මට ෂෙඩියුල් එකක් ලියලා දෙන්න මට මේ එක්සර්සයිස් එක තේරෙන්නේ නැහැ කරලා දෙන්න. අන්න එහෙම ඇවිල්ලා අහන අයට කියලා දෙනවා මිසක් ඒගොල්ලෝ දැන් වැරද්දක් දැක්කොත් ඔහොම නෙමෙයි මෙහෙමයි මැෂින් එක කොහොම අල්ලන්නේ නැහැ මෙහෙම අල්ලන්නේ ඒ ටික කියලා දෙන්න පුළුවන් දැක්කොත් අර යාළුවා අපේ යටතට අපේ ග්‍රහණයට ගන්න බෑ. ඒගොල්ලෝ දැන් ඒකට කැමති නෑ. දැන් ඒගොල්ලෝ හිතන ඒගොල්ලෝ දන්නවා කියලා ඔක්කොම. ඒකින්ද ඔයාගේ ජිම් එකේ ක්ලයන්ට් බේස් එක අඩුවෙන් කරගන්න නැති වෙන්න හින්දා තමයි මම අද මේ පණිවිඩය දෙන්නේ. ඒගොල්ලෝ කැමති දේ කරගෙන යන්න දෙන්න. ඔයාගේ මාසේ ගන්න වගකීමක් ගන්න බෑ ඒගොල්ලෝ කරන දේවල් වලට. මොකද ඒගොල්ලෝ ඔයාගේ යටතේ නෙමෙයිනේ කරන්නේ. ඔයාගේ යටතට එන්නේ ගන්න යන්නත් එපා. ඒගොල්ලන්ට යන විදිහට කරගෙන යන්න දෙන්න. නැත්නම් ඔයාගේ බිස්නස් එක වට පාඩු වෙනවා. ඔයාගේ ක්ලයන්ට්ස්ලා නැතු යනවා. එයාලගේ වෙන ජිම් වලට යනවා. අපෝ අර ජිම් එකේ කෝචත් එක්කම බෑ. එයාගේ එක්සර්සයිස් අපිට මේ වෙන්නේ අපි මේ ෂෙඩියුල් අපි දැන් හදාගෙන ඉන්නේ කියන එකනේ එයාලා ඉන්නේ. එතකොට ඔයාලා ඒක යාලට කරගන්න දීලා ඔයාලගේ මාස ගාන ඒන මුදල අරගෙන පැත්තකට වෙන එක තමයි කරන්න තියෙන්නේ. නැත්තම් මේ ක්ලයන්ට් බේස් එක නැතු වෙනවා. ඉතින් මේ පණිවිඩය දුන්නේ මම අපේ ජිම් තියන අයට කෝච්ලට හැමදාම කියන දේ තමයි මේ කෝච්ලා හොඳට ඉගෙන ගන්න. ක්ලයන්ට් ළඟින් ඉගෙන මේ ජිම් එකට එන ක්ලයන්ට් ළඟින් ඉගෙන ගන්න තත්ත්වයට වැටෙන්න එපා. හොඳට ඉගෙන ගන්න. PC ගැන ඉගෙන ගන්න මොන හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න කතා කරන්න. මම දන්න දේ මම කියලා දෙන්නම්. ගොඩක් කෝච්ලා මම දැකලා තියෙනවා කියනවා ඒවනම් මේ මොනවද කියලා මට හිතා ගන්නත් බෑ. කාගෙන් ඉගෙනගෙනද කියලා හිතා ගන්න බෑ. ඒක හින්දා මේ ව්‍යායාම කරන විදි තියෙනවනේ අපි. ඒතකොට අපි අප්ඩේට් වෙන්න ඕන. නැත්තම් ක්ලයන්ට් ඔයාට උගන්වන්න එනවා. එතකොට කෝච් කෙනෙක් විදිහට ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට මම කැමති නෑ ඔයා මිනිස්සු ඉස්සරහා නිකන් සවුත් වෙනවට. ක්ලයන්ට් ලයි ඉගෙන ගන්නවට කැමති නෑ. ඉතින් ක්ලයන්ට් ලයි ඉගෙන ගන්න තැනට ඉගෙන මෙයා වෙන්න එපා. මේ අපි දාන වීඩියෝ බලලා ඉක්මනට මේ දේවල් ඉගෙන ගන්න ඔලුවට දාගන්න. එතකොට ඔයා වැටෙන්නේ නෑ. ඉතින් මේ පණිවිඩය දෙන්න තමයි මම අද කතා කරේ. මේක යවන්න ඕන ඉන්නවනම් මේ වීඩියෝ එක යවන්න. බොහොම ස්තුතියි.